නගරේ ඇවිදිනකොට මට මතක් වෙන්නේ ඔෂින්ගේ ජීවිත කතාව. ඔෂින් ජපන් නම. ඔව්. ඔෂින් කියන්නේ ලංකාවේ රූපවාහිනික හඬ කවල පෙන්නපු ලස්සන ජපන් කතාවක්. ඔෂින් තමන්ගේ මුණුපුරත් එක්ක ගමින් ගමට නගරයට යනවා පරණ කතාන්තර. පරණ කාලේ ආගේ විස්තර කිය. ජීවත් වුණු, රස්සාව කරපු, වැඩපළ, ගෙවල්, පාරවල් පෙන්නමින්. තැනින් තැනට යන්නේ කතාව හරි ලස්සනයි. ඒ නාට්‍ය බලපු දවස්වල දැනුණු නොස්ටැල්ජික් හැඟීම අදත් ඒ විදිහටම දැනෙනවා. ඒ කියන්නේ ඔබට කල්පනා වෙන්නේ ඔබ ඔෂින්ගේ මුණුපුරා මම මිත්‍රණිය වගේ එකක්ද? ඔව් ඒ වගේ තමයි. හැබැයි මිත්‍රයා උතෙන්ට නොස්ටැල්ජික් වචනේ හරියන්නේ නැහැ. නොස්ටැල්ජියා හැදෙන්නේ ග්‍රීක වචන දෙකක් එකතු වෙන. නොස්ටෝස් කියන ග්‍රීක වචනේ කියන්නේ රිටර්න්. එහෙම නැත්නම් පෙරලා යාම. එල්ගෝස් කියන්නේ පේන්, වේදනාව. ආපසු යෑමට ඇතිවන ආසාව හෝ පෙරලා යාමට ඇති දැඩි ආශාව හෝ වේදනාවටයි නොස්ටැල්ජියා කියන්නේ. ඔය කතාවම මට කලින් කිව්වා වගේ මතකයි. ඔව් කියන්නේ නැති. සමහර අතීත සිද්ධි මතක් කරලා, සමහර අතීත කාල වකවානු මතක් කරලා අපි සතුටු වෙනවා. පරණ මතක ගැන, මිත්‍රයෝ ගැන කතා කරලා අපි විනෝද වෙනවා. ඒත් අපිට දැවෙන ආශාවෙන් නෑ අපහු ඒ අතීතයට යන්න. එතකොට ඒක නොස්ටැල්ජියා වෙන්නේ නෑ නේද? ඒක හරි. නමුත් අතීතය ගැන කතා කරන හැම රෙෆරන්ස් එකකටම අපි නොස්ටැල්ජි වචනේ පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒකේ විදියයි. ඔබ අතීතයට යන්න කැමතිද? අපොයි නෑ. අතීතයේ තිබුණ තැන තිබුණා. අතීතේ මම දැනටමත් ජීවත් වෙලා තියෙනවා. එක සැරයක්. ඒ හොඳටම ඇති. ඔබ දන්නවද ක්ලෝඩියෝ ඉස්සරෝමාවේ මාටිනි වලට කියලා? මාටිනි වලට? ඔව් මාටිනි වලට. ක්ලෝඩියෝ ඉපදෙන්නේ අග්‍රා කියන කුඩා ගමක කියලා මට මතකයි. ඔබට මතකද? පියාඹන කවි පන්තිය? බාරලෝ කඳුමුදුනට ගිය දවසක ඔබ කියපු කවි පන්තිය? ඒ පින්තූරේ කවිය දෙකම මගේ ළඟ තියෙනවා. ක්ලෝඩියෝයි ජෝන් ලුයිජි ඌගෝයි. අග්‍රගමින් පිටත් වෙන්නේ මුසුලෝනිව විවේචනය කරපු කතාවකට. මංගේ ගැන උඹට කිව්ව මට මතකයි. නාසින්ට එකතු වෙනවට විරුද්ධ උන් ඉස්කෝලේ යන කාලේ උද්ඝෝෂණය කරපු කතා පවත්වපු සිද්ධියක් තියෙනවා. අන්න ඒකට ඉතාලි පොලිසියට හොඳටම කේන්ති ගිහින් මේ පොඩි උන් තුන්දෙනා මරන් කන්න හොයලා තියෙනවා. ඒ කාලේ අද වගේ නෙවෙයි මිත්‍රයා. නාසින්ව විවේචනය කරොත් ඔබ නවතින්නේ හිර කඳුරක. එක්ක ඔබ බලෙන් යුද්ධයට යවනවා. ඔබට ආපහු ගෙදරක් දකින්න වෙන්නේ නැහැ.